ඔයාගෙම කම්පියුටර් එක තනිකරම AI මැෂින් එකක් කරමුද? අද වීඩියෝ එක ඒ ගැන. හායි යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් වැදගත්. ඒ වගේම ගොඩක් අය ඉල්ලපු මාතෘකාවක් ගැන. ඒ තමයි ChatGPT වගේ AI models අපේම කම්පියුටර් එකේ එහෙමත් නැත්නම් ලෝකලි රන් කරගන්නේ කොහොමද කියන එක. මේකට අපිට ඉන්ටර්නෙට් ඕනෙත් නෑ. අපේ data සම්පූර්ණයෙන්ම private. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මුලින්ම අපිට මේ වැඩේට ඕන වෙනවා Ollama කියන software එක. මුලින්ම ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකකින් ollama.com වෙබ්සයිට් එකට යන්න. එතන තියෙනවා ලොකුවට ඩවුන්ලෝඩ් කියලා බටන් එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා පාවිච්චි කරන OS එක තෝරන්න. OS එක ඔයාගේ Windowsද, Macද, එහෙම නැත්නම් Linuxද කියලා. දැන් ඩවුන්ලෝඩ් බටන් එක ඔබලා ඩවුන්ලෝඩ් වෙනකන් ටිකක් වෙලා ඉන්න. ඩවුන්ලෝඩ් වුණාට පස්සේ සාමාන්‍ය software එකක් install කරනවා වගේම මේක ඔයාගේ machine එකට install කරගන්න. Ollama install කරගත්තට පස්සේ අපිට පුළුවන් අපිට ඕන කරන ඕනම AI model එකක් අපේ machine එකට දාගන්න. ආයෙමත් ollama.com එකට ගිහිල්ලා උඩ තියෙන models කියන තැනට යන්න. මෙතනදී ඔයාගේ කම්පියුටර් එකේ ස්පෙක්ස් අනුව තමයි මොඩල් එකක් තෝරගන්න ඕනේ. ගොඩක් මොඩල්ස් වලට අගට 7B, 14B වගේ නම් කරලා තියෙනවා. ඔයාලා දකි. මේ B අකුරෙන් පෙනෙන්නේ බිලියන් පැරාමීටර්ස් කියන එක. පැරාමීටර්ස් ගාන වැඩි වෙන්න මොඩල් එකේ බුද්ධිය වැඩි. හැබැයි ඒ වගේම ඒක රන් කරගන්න ඔයාගේ PC එකේ ලොකු RAM එකක් තියෙන්නත් ඕනේ. එක්සාම්පල් එකක් විදිහට PC එකේ 8GB RAM එකක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයා තෝරගන්න ඕනේ 7 බිලියන් වගේ මොඩල් එකක්. ඒ වගේම ඔයාගේ කම්පියුටර් එකේ 16GB RAM එකක් තියෙනවා වගේ කියන්නකෝ. එතකොට ඔයා තෝරගන්න ඕනේ 14B වගේ මොඩල් එකක්. ඉතින් අද අපි උදාහරණයක් විදිහට මේක පාවිච්චි කරන්නේ Qwen කියන මොඩල් එක. ඔයා කැමති නම් version එකක් විදිහට මේක තෝරගන්න පුළුවන්. අදාළ මොඩල් එක ක්ලික් කරලා ඔයාගේ PC එකට ගැලපෙන version එක සිලෙක්ට් කරගන්න. මම මෙතනදී සිලෙක්ට් කරගන්නේ Qwen 3.5 කියන එක. අදාළ මොඩල් එක ක්ලික් කරලා ඔයාගේ PC එකට ගැලපෙන version එක සිලෙක්ට් කරලා එතන තියෙන command එක copy කරගන්න. දැන් ඔයාගේ කම්පියුටර් එකේ terminal එක open කරගෙන අර copy කරගත්ත command එක paste කරලා enter කරන්න. දැන් මොඩල් එක ඔයාගේ PC එකට ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනී. ෆයිල් සයිස් එක අනුව මේකට ටික වෙලාවක් යයි. ඩවුන්ලෝඩ් වෙලා ඉවරුණාට පස්සේ අපිට මේක පාවිච්චි කරන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ටර්මිනල් chat එක. මේකෙදි කරන්නේ අපි ටර්මිනල් එකේම chat කරන එක. ඔයා මොඩල් එක ඩවුන්ලෝඩ් කරන්න දීපු command එක run වුණාට පස්සේ කෙලින්ම ටර්මිනල් එකේම ඔයාගේ ප්‍රශ්න type කරලා AI එකත් එක්ක chat කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි Ollama GUI chat interface. මේක තමයි ගොඩක්ම ලේසි ක්‍රමය. දැන් Ollama අලුත් version එකේ එයාලගේ chat feature එකක් එහෙම නැත්නම් GUI එකක් ඇතුළත් කරලා තියෙනවා. ඔයාට තියෙන්නේ ඔයාගේ කම්පියුටර් එකේ තියෙන Ollama software එක open කරගන්න එක විතරයි. එතන තියෙනවා හරියටම ChatGPT වගේ ලස්සන interface එකක්. ඒකේ menu එකෙන් ඔයාට අවශ්‍ය AI model එක අපි කලින් ඩවුන්ලෝඩ් කරපු Qwen මොඩල් එක වගේ සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය විදිහට ඔයාගේ ප්‍රශ්න ටයිප් කරලා හරිම ලේසියෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. කිසිම සංකීර්ණ දෙයක් නෑ මෙතන. දැන් ඔයාලගේ කම්පියුටර් එකේ ලෝකලි ඔයාලගේ AI එකක් රන් වෙනවා. ඉතින් මේකට ඔයාලට වෙනම ඉන්ටර්නෙට් ඕනේ නෑ. පළවෙනි සහ ලොකුම වාසිය තමයි මේක. ඉතින් ඔයාට ඉන්ටර්නෙට් නැති වෙලාවක වුණත් කිසිම බාධාවක් නැතුව ඔයාගේ වැඩ ටික මේ AI එක හරහා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි 100% privacy එකක් තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එක හරහා AI use කරද්දී අපේ data යන්නේ වෙනම කම්පැනි එක සර්වර් එකකට. හැබැයි මේකෙදි හැමදේම process වෙන්නේ ඔයාගේ කම්පියුටර් එක ඇතුළෙමයි. ඒ හින්දා ඔයාගේ data පිට කොහෙටවත් යන්නේ නැහැ. අනිත් එක තමයි ඔයාගේ ප්‍රයිවසි එක උපරිම තියෙන හින්දා ඔයාලට කිසිම බයක් සැකක් නැතුව ඕනම ප්‍රශ්නයක් මේකෙන් අහන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ඔෆිස් එකේ ලොකු ප්‍රොජෙක්ට් එකක කෝඩින් ප්‍රශ්නයක් වුණත්, ඒ වගේම ඔයාගේ පෞද්ගලික වැඩක් ගැන ප්‍රශ්නයක් වුණත් ඕනම දෙයක් ගැන අහලා
ඔයාට හරිම නිවැරදි විසඳුමක් මේකින් ගන්න පුළුවන්. කිසිම ලිමිට් එකක් නෑ. තව එක වාසියක් තියෙනවා. ඒ තමයි ඔයාලත් අනිත් එය යූස් කරද්දී ඔයාලට ටෝකන් ප්‍රශ්න තියෙනවනේ. ටෝකන් එක ලිමිට් වෙලා ඒ වගේ ප්‍රශ්න. හැබැයි මේක අන්ලිමිටඩ් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඔයාලා තවදුරටත් සල්ලි වියදම් කරගෙන කිසිම ප්‍රයිවසි එකක් නැතුව ඔයාලගේ වැදගත් සෙන්සිටිව් ඩේටා පිටට දීලා ඔන්ලයින් එය යූස් කරනවද? එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතව ඔයාගේම කම්පියුටර් එකේ ඇතුළේ දුවන ඔයාගේම AI එකක් යූස් කරනවද? ඔය තෝරගන්න මොකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් එයාලගේ සාමාන්‍ය කම්පියුටර් එක සුපිරි AI එකක් බවට පත් කරගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.